මැලේ අච්චාරුවක් හදමුද? එන්නකෝ. අපේ ගෙදර අපි හදාගන්න විදියට මැලේ අච්චාරු එක හදන්නේ කොහොමද කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්නම්. මැලේ අච්චාරුව හදාගන්න මම රතු ලූණු වලින් ග්‍රෑම් 300ක් අරගත්තා. ලොකු ලූණු ගෙඩි 3ක් කොටු හැඩයට කපලා අරගෙන අමු මිරිස් ග්‍රෑම් 100ක් අරගෙන දිග හැඩයට මේ විදියට කපලා අරගත්තා. ඉතින් මේකටම කැරට් ග්‍රෑම් 100යි මාළු මිරිස් ග්‍රෑම් 100කුත් එකතු කරගන්නවා. රට ඉඳි ග්‍රෑම් 150යි අබ ග්‍රෑම් 25යි ඉඟුරු සුදුලූණු පේස්ට් එකෙන් මේස හැඳි 2ක් විතර එකතු කරගෙන විනාකිරි කෝප්ප භාගයක් විතර එකතු කරගෙන හොඳට පේස්ට් එකක් වෙන විදියට අඹරලා මේ විදියට අරගෙන තියෙනවා. ඉතින් මං ඒකටම මිරිස් කුඩු තේ හැඳි 2ක් සීනි මේස හැඳි 1ක් එකතු කරගෙන අවශ්‍ය පමණ ලුණුත් එකතු කරගෙන විනාඩි 2-3ක් විතර මේ විදියට කලවම් කරගෙන ඊට පස්සේ අපි කපාගත්තු දේවල් ටික එකින් එක එකතු කරගන්නවා. මැලේ අච්චාරුව අනිවාර්යයෙන්ම මැටි භාජනයක තමයි හදාගන්න ඕනේ. මං ගාව මැටි භාජනයක් තිබුණේ නැති නිසා මේ විදියට බෝල් එක තමයි මම හදලා අරගත්තේ. මේ විදියට කපාගත්තු එළවලු ටික ඔක්කොම එකතු කරගෙන හොඳට මික්ස් කරගත්තට පස්සේ තවත් මේස හැඳි 3ක් විතර විනාකිරි එකතු කරගන්නත් අමතක කරන්න එපා. අපේ ගෙදර මැලේ අච්චාරුව අපි හදාගන්නේ මේ විදියට. සමහර අය නම් මේකට සෝස් එකතු කරගන්නවා. මේ විදියට මැලේ අච්චාරු එක හදාගෙන සතියක් විතර එළියේ තියාගෙන අපිට කන්නත් පුළුවන්. සෝස් එකතු කරගත්තම ගොඩක් කල් තියලා අරගන්නත් බැරි වෙනවා. ඉතින් අපේ ගෙදර හදාගන්න විදියට ඔයාලත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ගොඩක් රසයි. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලව ආයෙත් හමු වෙන්නම්. වීඩියෝ එකට ලයික් එකක් දාලා ෆලෝ කරලා අපේ YouTube channel එකත් subscribe කරගන්න අමතක කරන්න එපා.